ශ්‍රී ලංකාවේ හමුවන සර්පයන් අතරින් විෂ උග්‍රම සර්පයා ලෙස සැලකෙන්නේ තෙල් කරවලාය. විද්‍යාත්මක නාමය වන්නේ බුංගාරුස් කාරූලියසිය. තද කළු හෝ තද අලු පැහැති සිරුරක් ඇත. සිරුර පුරා සුදු පැහැති හරස් ඉරි යුගල බැගින් පිහිටා තිබීම ප්‍රධාන ලක්ෂණයකි. අඩි 3ක් පමණ දිගට වැඩේ. හිස කුඩාවන අතර සිරුර සිලින්ඩරාකාරය. වල්ගය කෙටි සහ සිහින්ය. කරවලා රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී වන අතර දිවා කාලයේදී ගුල් තුල හෝ කොළරොඩු අතර සැඟවී සිටි. ලඳු කැලා සහ නිවෙස් තුල පවා මොවුන් දැකගත හැකිය. විශේෂයෙන් රාත්‍රී කාලයේදී නිවෙස් තුල පොළවේ නිදා සිටින පුද්ගලයන් අසලට උණුසුම සොයා පැමිණීමට මොවුන් පෙළඹෙයි. තෙල් කරවලාගේ විෂ ස්නායු පද්ධතියට ශ්‍රීජුවම බලපායි. මොහු දෂ්ට කළ විට එම ස්ථානයේ ඉදිමීමක් හෝ දැඩි වේදනාවක් ඇති නොවන අවස්ථා වැඩිය. මේ නිසා බොහෝ දෙනෙක් තමන්ට සර්පියෙකු දෂ්ට කළ බව නොදැන සිටිති. උදරයේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, ඇහිපිය කඩා වැටීම සහ පසුව සිහිය නැතිවීම සිදුවිය හැකිය. තෙල් කරවලා ලැජ්ජාශීලී සර්පියෙකු වුවද පෑගුණහත් හෝ තර්ජනයක් දැනුණහත් වහාම දෂ්ට කිරීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටන නිසා සිදුවන මරණවලට ප්‍රධානතම හේතුවක් වන්නේ මොවුන්ගේ දෂ්ට කිරීම්වලට ඉක්මන් ප්‍රතිකාර නොලැබීමයි. ඉන්දිකබ්‍රූ YouTube චැනලේ සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න.